මේ කියන්න යන්නේ තවත් එක් සංවේදී කතාවක්. කුඩා වැල්ල මාවැල්ල මාර්ගයේ සිදූ යතුරු පැදි අනතුරකින් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා. මෙලෙස මරණයට පත්ව ඇත්තේ දකුණු කුඩා වැල්ල පදිංචි මුතු මාලගේ ආදිත්‍ය නැමැති නාකුළුගමුව මහවිදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක්. මිය යන විට ඔහු 18 හැවිරිදි වියේ පසු වුණා. ඔහු තව මසකින් පමණ විදෙස් අධ්‍යාපනය ලැබීමට එක්සත් රාජධානිය බලා යාමට සූදානම්ව සිටි අයෙක් බවයි දැනගන්නට ලැබුණේ. මාපියන් සහ සොයුරන් දෙදෙනා අසල නිවසක උත්සවයකට ගොස් සිටියදී මෙම සිසුවා ඔහුට අයත් යතුරු පැදියේ නැගී කුඩා වැල්ලේ සිට මාවැල්ල දෙසට ගොස් ඇති අතර යතුරු පැදියේ වේගය පාලනය කරගත නොහැකිව සිසුවා මාර්ගය මැද ඇද වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. කෙසේ වෙතත් ඔහුගේ හිසට බරපතල තුවාල සිදුවීමෙන් මේ මරණය සිදුව තිබුණා. ඔහුගේ පෙම්වතිය ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක්ද සමගින් මෙවැනි ආකාරයේ සංවේදී සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. මේ එම සංවේදී සටහනයි. අනේ සුදු මං කොහොමද දරාගෙන ඉන්නේ මගේ රත්තරනේ. මං කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. අනේ මං කොහොම වේදනාව පිට කරගන්නද? උඹ නැති පාළුව කවුරු හිටියත් පුරවන්න බෑ සුදු. සමහර අය කියයි මට පිස්සු කියලා. තවත් අය කියයි ටික කාලෙකින් අමතක වෙයි කියලා. එහෙම අමතක වෙන්න මං මගේ සුදුට ආදරේ කරේ නැහැ. මං මගේ පණටත් වඩා ආදරේ කරේ. මං කොහොම දරාගෙන ඉන්නද? අනේ කවුද දැන් මට ඉන්නේ? මං ගැන හොයලා බලන්න කවුද ඉන්නේ? සුදු ඔහොම ඉන්න එපා. ඔහොම කවදාවත් දකින්න නෙමෙයි දෙයියනේ මං ආදරේ කරේ. මෙච්චර කල් මං කොහොමද ඉන්නේ උඹ නැතුව? මං කොච්චර ඇඬුවත් විලාප ගැහුවත් ඔයා එන්නේ නෑනේ මං ගාවට. අනේ මාව එක්කන් යන්න මට ඉන්න බෑ සුදු. පපුව නිකන් පිච්චෙනවා වගේ. මේ පිළිබඳව ඔබගේ අදහස් පහදින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.